ඔන්න මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ දවස්වල ජනප්‍රියම කැරමල් පුඩින් එක හදාගන්නේ කොහොමද කියලා. අපි බලමු මොනවද ඕන කරන්නේ කියලා. මෙතන මම ගත්ත බිත්තර දෙකක්, මිල්ක් මේඩ්, කැරමල් හදාගන්න සීනි ඕනි අපිට, ෆ්‍රෙෂ් මිල්ක් ඕනි. මෙන්න මේ ටික තමයි අපිට ඕන කරන්නේ. අපි දැන් බලමු කැරමල් එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ වගේ පිරිසිදු භාජනයක් ලෑස්ති කරගත්තා. මේක හැඳි ගානේ නෑ, අපි සීනි ටික කැරමල් වෙනකම්. මෙන්න දැන් මේ විදිහට මම සීනි එක කැරමල් වේගෙන එනවා බලන්න. එතකොට අපි මේක මෙහෙම ටිකක් කරකවන්න. මේ හැඳි ගාන්නේ පාත් දැම්ම. හොඳට කැරමල් වුණාට පස්සේ අපි මේකට බලන්න ලස්සන පාටකට කැරමල් එක හැදීගෙන එනවා. මම මෙතන අරගත්තේ සීනි මේස හැඳි 4ක් විතර තමයි අරන් තියෙන්නේ. ඒ ප්‍රමාණය ඇති අපිට හොඳට කැරමල් එක හදාගත්තට පස්සේ. මේ කැරමල් එක හදද්දී කළු කරගන්න එපා. කළු වුණොත් ගොඩක් තිත්ත රස එන්න බලනවා. තිත්ත රසක් එනවා ගොඩක් කළු වුණොත්. ඒකල හොඳ පාටකට, ලස්සන පාටකට මේක කැරමල් කරගන්න ඕනේ. දැන් අපි මේක හැඳි ගාලා ටිකක් තද පාටට ආවහම ගොඩක් ලස්සනයි කැරමල් එක. වතුර මේස හැඳි 3ක ප්‍රමාණයක් විතර එකතු වුණාම ඇති. ඔන්න මම මෙතන බිත්තර දෙකක් ලෑස්ති කරගත්තා. බිත්තර එකක් අරන් පොඩ්ඩක් රසා ගන්න.
පස්සේ අපි කැරමල් දාලා ලෑස්ති කරගත්ත භාජන ටිකට මේ විදියට පෙරාගත්ත කැරමල් එක දාගමු. පස්සේ අපි මේ විදියට ලිපේ තියලා ස්ටීම් කරගන්න ඕනේ අපි හදාගත්ත කැරමල් පුඩින් එක. ඇතුළට වතුර බින්දු වැටෙන්නේ නැති වෙන්න මම සර්වියට් එකක් අරන් වහගත්තේ. ඔයා මේ තියෙන්නේ අපි හදාගත්ත කැරමල් පුඩින් එක. මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස කැරමල් පුඩින් එක. රස කැරමල් පුඩින් එක මේ දවස්වල ජනප්‍රියම කැරමල් පුඩින් එක. ඔන්න මං අද ඔයගොල්ලන්ට හදාගන්න විදිය කියලා තියෙනවා. ඔයගොල්ලොත් හදලා බලන්න. දැන් මේක මම රස බලන වෙලාව. නියමයි. රසම රසයි. ආරම රසයි. ඔක්කොම කන්න හිතෙනවා. හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩාක් තැන්කියු. එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක් වේවා.